ආයුබෝවන් සුබෝදෑසනක් අද 2025 මැයි 30 සිකුරාදා දවසක්. අදත් ජාතික පුවත් වාර්තා ගණනාවක් ඔබ සමග බෙදා හදාගන්න සූදානම් ආරම්භ කරමු අපි මේ ඔබව හරි ලයින් එකේ ගෙනියන ඔන්ලයින් පත්තරේ. දවසේ පත්තරවල හොඳම නිවුස් ටික දැනගන්න ඔන්ලයින් පත්තරේ දැන්ම සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. Ranjit Custom Tailors. Visit our showrooms in Pittugala and Thalawathugoda. දේශපාලන නාමයෙන් ජනතාව අතර වැජබිලා දේශපාලුකම් කරපු දෙදෙනෙක්ට ඊයේ අධිකරණයෙන් යුක්තිය ඉටු වුණා. මේ හා සම්බන්ධ වාර්තාවන් ගෙන එන්නේ මොනරා පුවත්පතෙන් මිලියන 53ක් රජයට පාඩු කරලා නලින්ට වසර 25ක් මහින්දානන්දට වසර 20ක් බරපතල වැඩ සහිත සිර දඬුවම්. රජයට රුපියල් 50 රජයට රුපියල් එතන ගන්න නේද? රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළේ යයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමකේට වසර 20ක සිර දඬුවමක් හා එවකට සතොස ආයතනයේ හිටපු සභාපතිවරයා වූ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අයට වසර 25ක සිර දඬුවමක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කර තිබෙනවා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ අප රට මෙවැනි බංකොලොත් තත්වයකට ඇදවැටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ විත්තිකරුවන් වැනි රජයේ උසස් නිලධාරීන්ගේ හා රට ගොඩනැගීමේ රටේ වගකීම මහජනතාව විසින් පැවරූ මෙවැනි ඇමතිවරුන්ගේ දූෂිත ක්‍රියා නිසා බවයි. නියෝගයේ ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල පවසා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබුණු චෝදනා බහුතරයක් සාධාරණ සැකෙන් ඔබට ඔප්පු කර ඇති බවයි. මහේන් වීරමන්, අමාලි රණවීර, ප්‍රදීප් අබේරත්න යන ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ එකී තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14000ක් හා දාම්ලෑලි 11000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක් පාඩු කළේ යයි සිදු කරමින් චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා සතොස ආයතනයේ හිටපු සභාපති හා හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරුවන් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම තීන්දුව ඊයේ පෙරවරුවේ ප්‍රකාශයට පත් කළ බවයි සඳහන් කරන්නේ. ඒ පිළිබඳව ලංකාදීප ගෙනෙන වාර්තාවට අපි අවධානය යොමු කරමු. සතොස්ස කැරම් බෝඩ් නඩුව මහින්දානන්දට නලින්ට වසර 20ත් වසර 25ත් බැගින් සිර දඬුවම්. ලක්ෂ 6කුත් දඩකයි. රට බංකොලොත් උනේ දේශපාලකයන්ගේත් රාජ්‍ය නිලධාරීන්ගේත් වරදින් අල්ලස් කොමිසම උසාවියේදී කියයි. නලින් ප්‍රනාන්දුයි මහින්දානන්ද අලුත්ගමගේ මොනවා කරනවා ඇද්ද? ඒ පිළිබඳව ලංකාදීප ගෙනෙන වාර්තාවට අපි අවධානය යොමු කරමු. මහින්දානන්ද නලින් පොදු වාට්ටුවකට පාවිච්චියට කොට්ටයකුයි පැදුරකුයි අපි අවධානය යොමු කරමු මේ වාර්තාවට. සුජිත් හේවාජුලිගේ ගෙනෙන්නේ බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වූ මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු යන හිටපු ඇමතිවරුන් දෙදෙනා දඬුවම් විදින සිරකරුවන් රඳවා සිටින පොදු ආට්ටුවකට ඊයේ ඇතුළත් කරනු බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක සඳහන් කරනවා. දෙදෙනා වෛද්‍යවරයාට ඉදිරිපත් කළ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව බන්ධනාගාරයේ වැඩ පැවරීම අද කෙරෙන බවයි හෙතෙම සඳහන් කරන්නේ. බරපතල සිර දඬුවම් විදින සිරකරුවන්ට අතුගෑමේ සිට දරපැලීම වැනි ඉතා දුෂ්කර වැඩ දක්වා රාජකාරී පැවරීම් කළ හැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දෙදෙනාට සාමාන්‍ය දඬුවම් විදින සිරකරුවන් වශයෙන් බන්ධනාගාරයේ ජීවත් වීමට සිදුවන බවත් කොට්ටයක් පැදුරක් හැරෙන්නට වෙනත් කිසිදු පහසුකමක් නොලැබෙන බවත් ගාමිණී දිසානායක මහතා ප්‍රකාශ කරන බවයි වාර්තා කරන්නේ. අපි කියනව නේද කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කියලා. ඉතින් මේ කතාව මෙන්න මේ කතාවට කොයි තරම් විදියට අදාළ වෙයිද කියන කාරණය අනාගත අවුරුදු 2025 දී තීරණය වේවි. කාටත් වැරදි කරොත් ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගියපු මැති ඇමතිවරුන්ටත් ජනතාවගේ විශ්වාසය තියාගෙන ඉන්න රාජ්‍ය සේවකයන්ටත් නීතියෙන් පිට වැඩ කරොත් මොකද වෙන්නේ කියලා මෙන්න නලින් ප්‍රනාන්දුයි මහින්දානන්ද අලුත්ගමගේ උදාහරණ දීලා තියෙනවා. වැඩේ වැරදි වැඩක් නම් මතක් කරගන්න නම් දෙකක් නලින් ප්‍රනාන්දු මහින්දානන්ද අලුත්ගමගේ. දැන් මේ මග යන තව කට්ටිය ඉඳීද? ඒ ගැනයි ලංකාදීප මේ විදියට කතා කරන්නේ.
හිටපු ඇමතීන් නිලධාරීන් 20කට එරෙහි විමර්ශන කඩිනම් කරයි. ඇමති ආනන්ද විජේපාලගෙන් හෙළිදරව්වක්. කැලුම් බණ්ඩාරයි මේ වාර්තාව ගෙන එන්නේ. හිටපු ඇමතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු සිරගත කිරීමෙන් පසු හිටපු ඇමතිවරුන් හා නිලධාරීන් සම්බන්ධ එවැනිම සිදුවීම් 20ක පමණ විමර්ශන කඩිනම් කරන්නේයි රජයේ උපදෙස් ලබා දී තිබෙන බව අනාවරණය වෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර සිටියේ විමර්ශන කඩිනම් කිරීමට උපදෙස් දී ඇති ඇතැම් විමර්ශන වසර 10ත් 15ත් අතර පැරණි ඒවා බවයි. එම සිදුවීම් පසුගිය රජයන් විසින් යටගසනු ලැබූ ඒවා බවත් ඔහු ප්‍රකාශ කරනවා. පසුගිය රජයන් යටගැසූ එකී විමර්ශන නැවත විවෘත කර විමර්ශන කඩිනම් කරන ලෙස ජාතික ජනබලවේග රජය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී ඇතැයි මහජන ආරක්ෂක ඇමතිවරයා සඳහන් කරනවා. එම විමර්ශන කා සම්බන්ධයෙන් සිදුවන්නේ දැයි පැවසිය නොහැකි බවත් විමර්ශන 20කට වැඩි ප්‍රමාණයක් එලෙස ගොඩ ගැසී ඇති බවත් විජේපාල මහතා සඳහන් කරනවා. එම සියලු විමර්ශන හිටපු මැති ඇමතිවරුන් හා අමාත්‍යංශ නිලධාරීන් සම්බන්ධ වන බවයි ඔහු සඳහන් කරන්නේ. ඇතැම් විමර්ශන අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මෙහෙවනු ලබන ඒවා බවත් අමාත්‍ය විජේපාල මහතා සඳහන් කරන බවයි වාර්තා කරන්නේ. මේවා මේ දේශපාලන පලිගැනීම් කියලා කියන්න හදන්න එපා. මේ දේශපාලනය හොඳ වෙන්නේ මේවා මේ යට ගහලා තිබ්බහමද? නෑ. ඒක නිසා ජනතාව ඡන්දෙ දුන්නේ සිස්ටම් එකක් චේන්ජ් කරයි කියන බලාපොරොත්තුවෙන්. එතකොට එකී පෙර සිස්ටම් එක ඇතුලේ කරක් ගහපු ජනතාවගේ කතිරේ බලයෙන් ඇවිල්ලා ජනතාවට කොකා පෙන්නපු අයට අනිවාර්යෙන්ම දඬුවම් ලැබිය යුතුයි. එතකොට මේවා යට ගහලා තියෙනවා නම් ඒවා උඩට මතු කරලා එකී විමර්ශන කඩිනම් කළ යුතුයි. අපි බලමු දැන් පොලිමේ ඉන්න ඉතුරු 20 දෙනා කවුද කියලා අනාගතයේ පත්තර වාර්තා ඒ ගැනත් කතා කරાવી. එකී වාර්තාවෙන් අනතුරු අපි අවධානය යොමු කරන්නේ මොනරා පුවත්පතට. සෙල්ලම් T56ක් තියාගෙන ඉඳපු දුමින්දට මොකද වෙන්නේ? දුමින්දටත් අර සෙතේම තමයි මේ බලන්න. රන් පැහැ ගිනි අවි සිද්ධිය දුමින්ද යලිරිමා නකිලා නදීශානි බණ්ඩාරයි මොනරාට ලියන්නේ. අපි අවධානය යොමු කරමු මේ වාර්තාවට. හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවන් සතුව තිබී රන් පැහැ T56 ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියට අත්අඩංගුවටගෙන බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක ඊයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 5 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකාද සිල්වා මහත්මිය නියෝග කර තිබෙනවා. ඒ වාර්තාවෙන් අනතුරුව බන්ධනාගාරය ඇතුළේ විපක්ෂයේ මන්ත්‍රීවරු ඇමතිවරු ටික බලය පිහිටුවා ගන්න බව නම් බොහෝම පැහැදිලි. ඒ අතරේ කෙහෙලියගේ පවුලම බන්ධනාගාරයේ පදිංචියට සූදානම් වෙයි වගේ. ඒ ඇයි මේ බලන්න. අල්ලස් කොමිසම කෙහෙලියගේ දුවගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි. අකිලා නදීශානි බණ්ඩාරයි මොනරාට මේ වාර්තාව ගෙනෙන්නේ. අපි අවධානය යොමු කරමු. ජනමාධ්‍ය සෞඛ්‍ය හා පරිසර ඇමතිවරයා ලෙස කෙහෙලිය රඹුක්කැල්ල මහතා කටයුතු කළ සමයේදී පෞද්ගලික කාර්ය මණ්ඩලයට 15 දෙනෙක් නාමිකව ඇතුළත් කොට ලක්ෂ 80කට අධික මුදලක් අපභාවිතා කළ සිද්ධියට අදාළව අල්ලස් කොමිසම ඇමති දියණිය වන අමාලි රඹුක්කැල්ලගෙන් පැය 3කට අධික කාලයක් ඊයේ ප්‍රශ්න කර තිබෙනවා. කොමිසම විසින් මීට පෙර අත්අඩංගුවට ගත් හිටපු ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන නිශාන්ත බණ්ඩාර බස්නායක නැමැත්තා ලබන 3 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය පසුගිය 26 වෙනිදා නියෝග කර තිබෙනවා. අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවටගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුට අයත් මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ගිණුමක් පවතින බවත් එය හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්කැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්කැල්ල විසින් භාවිතා කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයිද සඳහන් කරනවා. මෙම ගිණුමට අමාත්‍යංශ අරමුදල් බැරවී ඇති අතර ඒවා සැකකරුගේ අනුදැනුම මත ඇමතිවරයාගේ දියණිය විසින් භාවිතා කොට ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි සඳහන් කරන්නේ. මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමතිවරයාට කැරම්බෝඩ් නඩුව සම්බන්ධයෙන් තීන්දුව ලබා දුන්න. තව අර චීනෙන් ආපු කක්කි පොහොර නඩුවකුත් තව ෆයිල් වෙන ගමන් විභාග වෙන ගමන්. ඒ වගේම කෙහෙලිය රඹුක්කැල්ලටත් ලක්ෂ 80ක දූෂණය සම්බන්ධයෙන් වැරැද්ද සම්බන්ධයෙන් නඩුවක් මේ වෙද්දි ක්‍රියාත්මක වෙන ගමන් ඔබට මතක ඇති කෙහෙලියට බාල බෙහෙත් සම්බන්ධයෙන්ුත් නඩුවක් ගොනු වෙන ගමන් මේ ඔබේ කතිරෙන් අපේ කතිරෙන් පාර්ලිමේන්තු ගියපු උදවිය ඔබට අපට කරලා තියෙන සෙත මුළු පවුලම නඩත්තු කරන්න, මුළු පවුලම පරම්පරා පිටින් ගොඩ යන්න ජනතාවගේ බදු මුදල් මේ විදිහට කාබාසිනියා කරපු නිලධාරීන්ට, කාවාසිනියා කරපු දේශපාලුවන්ට, ඒ අයගේ
දරු මුණුමුරන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ දවස්වල ටිකක් වැස්ස වැඩි, එළියට තොටට යනවනම් පරිස්සමෙන් අකුණු ගහනවා. ඒ බවත් මතක් කරන ගමන් අපි මොනරා වාර්තාවකට අවධානය යොමු කරමු. 17 හැවිරිදි දැරියක දූෂණය කළ ගුරුවරිය හා සැමියාට වසර 45ක සිර දඬුවමක්. අකිලා නදීශානි බණ්ඩාරයි මේ වාර්තාව ගෙනෙන්නේ. 17 හැවිරිදි දැරියක් රැගෙන විත් රංචු ගැසී දූෂණය කිරීම හා ඊට ආධාර අනුබල දීමේ චෝදනාවට වරදකරු කරනු ගුරුවරියකට හා ඇගේ සැමියාට බරපතල වැඩ සහිත වසර 45ක බැගින් සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම දඬුවම වසර 15කින් ගෙවී යා යුතු බවට නියෝග කර තිබෙනවා. ඊට අමතරව විත්තිකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 5 බැගින් දඩද නියම කර තිබෙනවා. දීර්ඝ නඩු විභාගයක් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් ඊයේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම නඩුවේ විත්තිකාර ගුරුවරිය විසින් 17 හැවිරිදි දැරියක් දුරපැහැර ප්‍රදේශයක සිට කොළඹට රැගෙන විත් ඇගේ සැමියා ලවා දූෂණයට ලක් කර ඇති අතර ඊට එම විත්තිකාරිය ආධාර අනුබල ලබා දී ඇති බවයි නඩු විභාගයේදී සඳහන්ව තිබෙන්නේ. ගුරුවරියක්නේ ඒ දරුවා මොන තරම් විශ්වාසයක් තියාගෙන ගුරුවරිය කෙරෙහි පැහැදීමක් තියාගෙන දුර බැහැර ඉඳන් කොළඹට එන්නේ නැද්ද? එහෙම ආපු දැරියව මේ වගේ මරු වලකට දාන තරම් සාහසික විදිහට ඒ ගුරුවරියයි ඇගේ සැමියයි ක්‍රියාත්මක වෙලා තියෙනවා. කොහොමින් කොහම හරි නීතිය කාටත් පොදුයි, නීතිය සමානයි. වසර 45ක සිර දඬුවම් ඒ අයට ලැබිලා තියෙන බවයි සඳහන් කරන්නේ. ඒ වාර්තාවෙන් අනතුරුව මිස් වර්ල්ඩ් තරඟාවලිය ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේදී ක්‍රියාත්මක වෙනවා. අපේ අනුදි ගුණසේකර රට නියෝජනය කරමින් සහභාගී වෙනවා 72 වෙනි ලෝක රූරජන තරඟාවලියට. ඇයට මොකද වෙලා තියෙන්නේ අපි බලමු. මිස් වර්ල්ඩ් තරඟාවලියේ ආසියානු අනුශූරිය අනුදී මොනරා වාර්තාවයි ගෙන ඉන්නේ අපි අවධානය යොමු කරමු. මිස් වර්ල්ඩ් තරඟාවලියේ මල්ටිමීඩියා චැලෙන්ජ් තරඟයේ ආසියානු කලාපයේ අනුශූරිය බවට ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර පත්ව තිබෙනවා. ඒ අනුව මිස් වර්ල්ඩ් තරඟයකදී මෙවැනි ජයග්‍රහණයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකික තරුණිය ලෙස ඇය ඉතිහාසයට ලක් වෙනවා. මෙම ජයග්‍රහණයත් සමග මල්ටිමීඩියා තරඟයේ ගෝලීය ජයග්‍රාහිකවන් 8 දෙනා අතරට පැමිණීමට ඇය සමත් වීම විශේෂත්වයක්. මෙම මල්ටිමීඩියා තරඟංශයේ පළමු ස්ථානය තායිලන්තයට හිමිව ඇති බවයි සඳහන් කරන්නේ. අපි අයටත් සුබ පැතුම් එකතු කරන ගමන්. ලුණු ආවද? ඔව් ලුණු ආවා. ලංකාදීප ඡායාරූප වාර්තාවක් ගෙනෙමින් පෙන්වනවා. මෙන්න ඉන්දියාවෙන් ලුණු ඇවිත්. ලහිරු හර්ෂණගේ ඡායාරූපයක්. ඉන්දියාවෙන් ආනයනය කරනද ලුණු තොග සිල්ලර වෙළඳ පොළට බෙදා හැරීමට පිටකොටුවර රැගෙන එනු ලැබූ ආකාරයේ ඡායාරූප වාර්තාවක් තමයි ඔබ මේ දකින්නේ. ලුණු ආවනන් දැන් ලුණු මිල ටිකක් අඩු වෙන්න එපයි නේද? හැබැයි එහෙම වෙලා නැති පාටයි. මේ බලන්න. ලුණු ආවත් මිල වැඩි වී කණුකුණු. ග්‍රෑම් 400 පැකැට්ටුව රුපියල් 150යි. මෙතෙක් වෙළඳ පොලේ පැවති ලුණු හිඟි අවසන් කරමින් වෙළඳ පොළට ලුණු තොග නිකුත් කරමින් පැවතුනත් මිල වැඩිවීම නිසා සමහර වෙළෙන්දන් ඒවා මිලදී ගැනීමට අදිමදි කරන බව පිටකොටුවේ ලුණු වෙළෙන්දෝ ප්‍රකාශ කරනවා. පසුගියදා ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොග සිල්ලර වෙළඳ පොළට බෙදා හැරීමට පටන් ගෙන ඇතැයි ඔවුහු සඳහන් කරනවා. ග්‍රෑම් 400 ලුණු පැකට්ටුවක සඳහන් කර ඇති මිල 150ක් වීම හේතුවෙන් සමහර වෙළෙන්දන් ලුණු පැකට් මිලදී ගැනීමට අදිමදි කරන බවයි ඔවුහු සඳහන් කරන්නේ. ඉදිරියේදී ලුණු වල මිල අඩු වේයයි සමහර වෙළෙන්දන් විශ්වාස කරන නිසා ඒ තත්ත්වය මතුව තිබෙන බවත් ඔවුහු සඳහන් කරන බවයි වාර්තා කරන්නේ. හිඟයක් තියෙද්දි මිල වැඩි වෙන එක ස්වභාවිකයි. ඒක තමයි ස්වභාවය. හැබැයි දැන් හිඟයක් නැහනේ. එහෙනම් දැන් මිල පරණ මිලටම එවිය එන්න ඕන. තොග වෙළෙන්දන්ටත් ඒ සාධාරණ මිලකට ආවේ නැති වුණොත් කොහොමද සිල්ලර වෙළෙන්දන්ට ලාභයක් එන්නේ? සිල්ලර වෙළෙන්දන් ලාභයක් තියාගෙන තමයි අපේ කුස්සියට ඒ ලුණු පැකට් එක එන්නේ. ඒක නිසා මේවා විධිමත්ව ක්‍රියාත්මක වෙන්න නම් උඩ ඉඳන්ම මේවා හැදෙන්න ඕන. කාටත් සාධාරණ විදිහට වෙළඳාම් කරන්න, කාටත් සාධාරණ විදිහට ලුණු පැකට් එකක් ගන්න ඒ අවකාශය ලැබිය යුතු බව අපි මතක් කරනවා. ඒ වාර්තාවෙන් අනතුරුව ජනාධිපති කියන කතාවකට අවධානය යොමු කරමු. අපි රටත් සමාජයත් යළි ශිෂ්ටත්වයට ගෙන යාමේදී මහා සංගරුවනට පැවරී ඇති වගකීම විශාලයි. ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි යතීන්ද්‍රාභිවන්දනා උළෙලේදී ජනාධිපති කියයි. අශිෂ්ටත්වයේ කෙලවර දක්වා ගමන් කරමින් තිබූ රටක් හා සමාජයක් යළි ශිෂ්ටත්වය කරාගෙන යන වැඩපිළිවෙලේදී මහා සංඝරත්නයට විශාල වගකීමක් පැවරී තිබෙන බව ජනපති අනුර දිසානායක මහතා සඳහන් කරනවා. ශිෂ්ට සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් ඉටු කළ හැකි සෑම වගකීමක්ම නිසි ලෙස ඉටු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා. දිසානායක මහතා මේ බව කීවේ බෝධිරාජ පදනමේ නිර්මාතෘ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 75 වෙනි ජන්ම දින සංවත්සර
යතින්ද්‍රාභිවන්දනා මහෝත්සවය අමතමින් කියලයි සඳහන් කරන්නේ. උන්වහන්සේටත් නිදුක් නිරෝගී උපන්දිනයක් නිරෝගී අනාගතයක් අපි ප්‍රාර්ථනා කරමු. අපි හැමෝගෙම ජීවිත උඩු යටිකුරු වුණා. හොඳ විදිහට නම් නෙවෙයි නරක විදිහට. කොරෝන ආපු නිසා. කොරෝන දැන් වෙනත් ස්වරූපයකින් එන්න සූදානම් වෙනවාලු. ඉතින් අවදානමට පෙර සූදානම හදාගන්න එක කාගෙත් යුතුකමක් වගකීමක්. මේ බලන්න ලංකාවේ දැන් ඉන්දියාවේ කොරෝනා විශේෂඥ වෛද්‍ය ජූඩ් ජය මහ කියයි රංජන් කස්තුරී ලංකාදීපට ලියන්නේ. ශ්‍රී ලංකාවේ මේ දිනවල පැතිරෙමින් තිබෙන්නේ මැලේසියාවේ හා ඉන්දියාවේ පැතිර යන කොවිඩ් අනුප්‍රභේදය බව තහවුරු වී ඇතැයි කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජය මහ මහතා සඳහන් කරනවා. කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක මහත්මිය සිදු කළ පර්යේෂණයක අනුව ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදයේ LF1 හා NB1.8.1 නැමැති අනුප්‍රභේදය බව තහවුරු කරගත් බවයි වෛද්‍ය ජය මහ මහතා ප්‍රකාශ කරන්නේ. කෙසේ වෙතත් මෙම කොවිඩ් අනුප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නැතැයිද හෙතෙම සඳහන් කරනවා. ගර්භණී මාතාවන්, වැඩිහිටි කාන්තාවන් හා නිදන්ගත රෝගීන් තමන්ගේ ආරක්ෂාව සලසාගත යුතු බවත් හෙතෙම සඳහන් කරනවා. ඒ අනුව ඔවුන්ට මුඛාවරණ පැළඳීම, අත්සේදීම, මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල නොගැවසීම ආදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ හැකි බවයි විශේෂඥ වෛද්‍ය ජූඩ් ජය මහ සඳහන් කරන්නේ. කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ රටපුරා සියලුම පළාත් හා ප්‍රදේශ නියෝජනය වන පරිදි රෝහල් වලින් ලබා ගන්නා සෙම පටල නිරන්තර පරීක්ෂාවට ලක් කරන බවත් සාමාන්‍යයෙන් මෙම කොවිඩ් නව ප්‍රභේදය ඇතැම් කාලවලදී පැතිර යන අතර ඒ පිළිබඳව අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත් හෙතෙම සඳහන් කරන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ ලංකාදීපයි මේ වාර්තාව ගෙනෙන්නේ. පාතාලය මේ දිනවල හිස ඔසවා ගත්ත ගමන්මයි. මේ බලන්න පානදුරේ වෙඩි තැබීමකින් අයෙකුට තුවාල, ජතුරු පැදියකින් පැමිණ T56 ගිනි අවියකින් වෙඩි තියලා 2025ට වෙඩි තැබීම් 50යි 30ක් මරුට. අද පුවත්පතයි මේ වාර්තාව ගෙනෙන්නේ. අපි අවධානය යොමු කරමු. පානදුර වැෑකඩ යතුරු පැද්දි හා ත්‍රීරෝධ රථ අමතර කොටස් විකිනීම හා අලුත් වැඩියා සිදු කරන ස්ථානයක හිමිකරුවෙකු ඉලක්ක කරගෙන සිදු කළ වෙඩි ප්‍රහාරයකින් එම පුද්ගලයා තුවාල ලැබූ බව පානදුර දකුණ පොලිසිය සඳහන් කරනවා. එම වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ පසුපස පෙදෙසට තුවාල සිදු ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අතර ඔහු ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත ඇතුළත්ව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණ තිබූ නාදුරන පුද්ගලයන් දෙදෙනෙකුගෙන් යතුරු පසු පැදිකරු T56 ගිනි අවියකින් එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය සඳහන් කරන බවයි වාර්තා කරන්නේ. මේ අතර මෙම වසරේ මේ දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙඩි තැබීම් සිද්ධි 50ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියනවා. එම වෙඩි තැබීම් වලින් පුද්ගලයන් 30 දෙනෙකු ඝාතනයට ලක්ව ඇතැයිද පොලිස් මූලස්ථානය සඳහන් කරන අතර ඒ අතර දෙවුන්දර දිත්ත ඝාතනයේද වන බවයි වාර්තා කරන්නේ. මේ ජාතික ආරක්ෂාව නොවුනත් මහජන ආරක්ෂාවට තර්ජනයක්. ජාතික ආරක්ෂාවටත් වක්‍රාකාරයෙන් තර්ජනයක්. මහජන ආරක්ෂාවට ඍජුව තර්ජනයක්. ඒක නිසා ආණ්ඩුව මේවා ගැනත් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක විය යුතුමයි. පොලිසිය සිද්ධියක් වුණාට පස්සේ ක්‍රියාත්මක වෙලා හරියන්නේ නැහැ. එවැනි සිද්ධි සිදුවෙන්න පෙර ඔබේ බුද්ධි තොරතුරු, ඔබේ බුද්ධි නිරීක්ෂණ තවත් සක්‍රිය කරලා මේවා සිදු නොවෙන්න, වෙඩි උණ්ඩේ පත්තු නොවන තැනට වැඩ කටයුතු කරනවා නම් බොහෝම හොඳයි. ඒ වාර්තාවෙන් අනතුරුව තැපැල් වර්ජනය අද අවසන්. අපි අවධානය යොමු කරමු මේ වාර්තාවට. තැපැල් සේවකයන්ගේ වැඩ වර්ජනයට අදාළව මධ්‍යම තැපැල් හුවමාරුවේ වැඩ වර්ජනය අද සවස 4ටත් තැපැල් කාර්යාල වර්ජනය රාත්‍රී 12ටත් අවසන් කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. තැපැල් බලධාරීන් සමග ඊයේ පැවැත් වූ සාකච්ඡා අසාර්ථක වූ බවත්, මේ නිසා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ලබන මාස පළවෙනි දින සාකච්ඡා කරන බවත් එම සංගමේ ලේකම් මංජුල ජයසුන්දර මහතා සඳහන් කරන බවයි වාර්තා කරන්නේ. දින දෙකක් තැපෑල නිදී එකත් එක කෝටි 7කට එහා පාඩුවක් සිද්ධ වුණා කියලායි ආරංචිය. කොහොමින් කොහොම හරි මොනරා වාර්තා කරනවා දෙදින වර්ජනයෙන් තැපෑලේ වැඩ නවතී. ලිපි පාර්සල් ගොඩගැහෙයි. හංවැල්ල තැපැල් කාර්යාලයේ වසා දමපු ඡායාරූපයක්, ගාල්ලේ තැපැල් වැඩ නැති බව පෙන්눔 කරන ඡායාරූපයකුත්, වර්ජනයෙන් තැපැල් සේවකයොත් පීඩාවට, කාර්යාල විවර නොවීමෙන් ආපසු හැරී ගිහින්, කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලය වසා දැමීමෙන් ජනතාවට දැඩි පීඩා, ආනමඩුවේ උප තැපැල් කාර්යාලය වැඩ කියලත් සඳහන් වෙනවා. අපි බලමු මේ වාර්තාවට. ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන
ප්‍රධාන තැපැල් කාර්යාලවල සේවක පිරිස් 29 30 යන දෙදින තුල ක්‍රියාත්මක කරන සංකේත වැඩවර්ජනයට ආනමඩුව පල්ලව ප්‍රධාන තැපැල් කාර්යාලයද සම්බන්ධ වී සිටී. තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු වහාම සපුරාලීමට රජය බල කරමින් හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යොමුව තිබෙන බවත් සඳහන් කරනවා. මේ අතර සියලු උපතැපැල් කාර්යාල සාමාන්‍ය පරිදි සිය රාජකාරී සඳහා විවෘත කරලා තියෙනවා කියලායි කියන්නේ. කියන්නේ උපතැපැල් කාර්යාල වැඩ අනිත් එතනින් උඩ තියෙන තැපැල් කාර්යාල තමා මේ වැඩ වර්ජනයට හවුල් වෙලා තියෙන්නේ. ඒ අතරේ තැපැල් වර්ජනයෙන් තෙල් දෙනිය ජනතාවටත් ගැටලු රැසක්, පදියතලාව ලංකා බැංකු ගනුදෙනුකරුවොත් හිස් අතින් හැරී යති, කුරුණෑගල ලංකා බැංකු ශාඛාව වැසීමෙන් ගනුදෙනුකරුවන් පීඩාවට කියලත් අමතර වාර්තාවකුත් සඳහන් වෙනවා මේකටම සම්බන්ධ කරමින්. කොහොම හරි කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ ප්‍රාදේශීය වාර්තාකරුවෝ රට පුරාම ගිහින් ඉවර වෙලා මේ ඡායාරූප එකතු කරලා තියෙනවා, වාර්තා හදලා තියෙනවා. දෙදින වර්ජනයෙන් තැපැල් වැඩ නවතී, තැපෑල නිදී, ඒකත් එක්ක දින දෙකට පාඩුව කෝටි 7යි. ඒ වාර්තාවෙන් අනතුරු අපි කෙටියෙන් අවධානය යොමු කරමු අරුණ පුවත්පතේ වාර්තාවන් කිහිපයකට. අප්‍රිකානු ගුවන් සේවිකාවකට අහසේදී අතවර කළයි නාවික කපිතාන් රිමාන්ඩ්. දුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක සේවයේ නිරතව සිටි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවකට උඩුගුවනේදී අධික බීමතින් ලිංගික අතවර කරන ලදැයි අත්අඩංගුවටගත් නැවක කපිතාන්වරයෙකු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ නියෝග කර තිබෙනවා. කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ යාපනය වඩුක්කොට්ටේහි පදිංචි 49 හැවිරිදි කනග සභාපති කුෂාන්තන් නැමැති සැකකරු ලබන මස 5 වෙනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර තිබෙන්නේ. ඒ අතරේ හිටපු ජනාධිපති එජාප සදානායක රනිල් වික්‍රමසිංහ කියන කතා මේ එල්බෝඩ් කට්ටියට තවම ලයිසන් නැහැ. මේ සැරේ දාලා තියෙන අලුත් මුහුණු ගිය පාර්ලිමේන්තු ඡන්දෙදි සාම්ප්‍රදායික අය ප්‍රතික්ෂේප කළා, පළපුරුදු අය ප්‍රතික්ෂේප කළා, එල්බෝඩ් ඉදිරියට එව්වා. හැබැයි තාම ලයිසන් අරගෙන නැහැ යයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා. උපහැරන නම් කෝටියක් තියෙනවා නේද? උපමානම් කෝටියයි, හැබැයි වැඩ නම් බිඳුවයි. ඒ වාර්තාවෙන් අනතුරුව අරුණ පුවත්පතේ වාර්තාවකට අවධානය යොමු කරමු. පොසොන් දන්සල් ලියාපදිංචි අනිවාර්යයි, නැත්නම් තහනම් කරනවා. PHI සංගමේ ලේකම් චමිල් මුතුකුඩ කියයි. පොසොන් දන්සල් ලියාපදිංචි කිරීම ආරම්භ කළ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා. දන්සල් සංවිධායකින් තමන්ට ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි වීම අනිවාර්යයෙන්ම කළ යුතු බවයි සංගමේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කරන්නේ. අනුරාධපුර පොළොන්නරුව මිහින්තලයේ කුරුණෑගල දඹුල්ල කොළඹ ඇතුළු තදාසන්න නගර ගණනාවක පොසොන් දන්සල් වැඩි වශයෙන් පැවැත්වෙන බවත් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා. ඒ වාර්තාවෙන් අනතුරුව අරුණ වාර්තාවකටම අවධානය යොමු කරමු. පැය 24 පාස්පෝර්ට් සේවය අදින් අවසන්. පැය 24 පුරා සිදු කරනු ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද සිට අවසන් වෙන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව කියන්නේ. ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවාව පැය 24 පුරාවටම සිදු කිරීම පසුගිය පෙබරවාරි 18 වෙනිදා සිට ක්‍රියාත්මක වුණා. බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ එක්දින ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව සඳහා අයදුම් පත්‍ර බාර ගැනීමේ කටයුතු සඳුදා උදෑසන පෙරවරු 7 සිට පස්වරු 2 දක්වා සිදු කරන අතර එක්දින සේවාව යටතේ කලින් දිනයක් වෙන් කරන ගනු ලැබූ අයට එදිනට නියමිත අයදුම්කරුවන්ට අමතරව හදිසි හෝ ප්‍රමුඛ අවශ්‍යතා ඇති අයදුම්කරුවන්ටද මේ අනුව අයදුම්පත් බාර දිය හැකි බවයි සඳහන් කරන්නේ. කොමින්කෝමාරි පැය 24 සේවාවත් එක්ක බොහෝ දෙනෙක්ට තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන් වුණා. ඉතින් සේවකයෝ බොහෝම ක්‍රියාශීලීව කාර්යක්ෂමයේ වැඩ කටයුතු ක්‍රියාත්මක කර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වාර්තාවෙන් අනතුරුව වසර 24ට මෙරට තේ කම්හල් 224ක් වැසී ගිහින් පසුගිය 2000 සිට 2024 දක්වා වසර 24ක කාල සීමාව තුළදී මෙරට තේ කර්මාන්තශාලා 224ක් වැසී ගොස් ඇති බව කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් උඩුගම්පොළ මහතා සඳහන් කරනවා. හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මෙම කර්මාන්තශාලා වැසී යාමට තේ දළු වල පවතින සුලභතාවයේ ප්‍රධාන වශයෙන්ම බලපෑමක් එල්ල කර ඇති බවද හෙතෙම මෙහිදී කියනවා. එමෙන්ම කර්මාන්තශාලා වෙත සපයනු ලබන තේ දළු වල පවතින ප්‍රමිතියද මෙයට බලපෑමක් සිදු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා කරන්නේ. තේ දළුත් අඩුයි, එන තේ දල්ලෙත් ගුණාත්මක භාවය අඩුයි. ඒකත් එක්ක වසර 24කදී තේ කර්මාන්තශාලා 224ක් වැසී ගිහින්
සිලෝන්ටි සන්නාමය ගොඩනගපු තේදල්ල මේ විදිහට කාලයාගේ ඇවෑමින් මිය යන්නවා නම් ස්වභාවික මරණයට ලක්වෙනවා නම් මේක මොන තරන්නම් කේදනියද ඒකත් එක්ක දිවි ගැට ගහගන්න කී දෙනෙක්ගේ බලාපොරොත්තුද මේ කඩවෙන්නේ. එක නිසා මේවා සිදු නොවිය යුතුයි. අලුත් ආණ්ඩුවෙන්වත් මේවා රිවස් වෙනවා නම් චේන්ජ් වෙනවා නම් ඒක තමයි පක්ෂපාත ભેද නැතුව සෑම කෙනෙකුගේම බලාපොරොත්තුව. ඒ වාර්තාවෙන් අනතුරුව සබරගමුවේ නවකවද සිද්ධියේ සිසුන් 10 දෙනාට ඇප නැහැ. ලබන මාස 12 වෙනිදා දක්වා යලි රිමාන්ඩ්. ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ නමකවදේ ලබා දීමේ සිද්ධියක් හේතුවෙන් තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකාර සිසුන් 10 දෙනා බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මාස 12 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලංගොඩ මහේස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂ වික්‍රමසිංහ මෙනවිය නියෝග කර තිබුණු බවයි සඳහන් කරන්නේ. නබක වදේට හරියට අහුනොත් ආය ගොඩ එනු බැහැ. සරසවි සිසුන් හිතාගෙන ඉන්නවනන් ජූනියස් නම් මේ විදියට රැක් කරන්න දෙපාරක් නෙමේ 100 පාරක්වත් හිතන්න පේනවනේ දඬුවම් ඉතාම තදයි. ඒ බවත් මතක් කරන ගමන් මන්නාරමේ කොටසක් මුහුදෙන් යට වෙයි. මොනරා වාර්තාවක් මන්නාරම නාන්නාට්ටන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් වංකාලේ ගම්මානය මුහුදු ජලය ගලා යාම හේතුවෙන් යටව තිබෙනවා. ගම්වාසීහු මින් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. ගෙවුණු දින කිහිපය තුළදී ආසන්නයේ පිහිටි මුහුදු සීමාව රළු වීමත් සමග ගම්මානය තුළට මුහුදු ජලය ගලා යාමට පටන්ගෙන ඇති අතර මේ හේතුවෙන් Taman ගැටලු රැසකට මුහුණ පා ඇති බවයි ගම්වාසීහු සඳහන් කරන්නේ. ලිං ලුණු වතුරෙන් යට වෙලා තිබෙන බවත් වගා සියල්ලම මේ නිසා විනාශව ඇති බවත් ගම්වාසීන් මැසිවිලි නගනවා. ඒ වාර්තාවෙන් අනතුරුව ජාතික නාමල්ුවනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමි කියන කතාවකට අවධානය යොමු කරමු. පාතාලේ නඩත්තු කළෙත් ආරක්ෂා කළෙත් මේ රටේ දේශපාලකයෝමයි. මේ ආණ්ඩුව එහෙම නැතුව ඇති කියලා මම හිතනවා. දැන් වෙන්නේ පාතාලේ ආයුධ ගත්ත අය ඒ ආයුධ වලින්ම විනාශ වෙලා යන එකයි. ඒ පාතාල කණ්ඩායම් අතර ඇතිවෙන ප්‍රශ්න ආණ්ඩුවේ account එකට දාන එක වැරදි කියලයි උන්වහන්සේ සඳහන් කරන්නේ. ඒ වාර්තාවෙන් අනතුරුව බෞද්ධ ජනතාවගේ හිත සසල වෙන පුවත් වාර්තාවකට අවධානය යොමු කරනවා විචිත්‍ර ධර්ම කතිකයෙකුගේ අභාවයක් පිළිබඳවයි මේ වාර්තාව. බණ්ඩාරවෙල අමිතානන්ද නාහිමියෝ අපවත් වෙති. දොම්පේ ශ්‍රී කල්යාණී ආශ්‍රමයේ භාවනා මධ්‍යස්ථානය හා දෙල්ගොඩ දහම් මැදුර විපස්සනා භාවනා මධ්‍යස්ථානය හා බියගම කොට්ටුවන්න ශ්‍රී දේවමිත්ත යෝගාශ්‍රමය හා අත්තනගල්ල දහම් මැදුර යන විහාරස්ථානවල අධිපතිත්වය දරූ විචිත්‍ර ධර්ම කතික බණ්ඩාරවෙල අමිතානන්ද නාහිමියෝ ඊයේ අපවත් වුණා. දීර්ඝ කාලයක් රෝගාතුරව පසු උන්වහන්සේ අපවත් වන විට 68 වෙනි වියේ පසු අතර දශක දෙකක් පමණ රටපුරා ගම් දනව්වල ධර්ම ප්‍රචාරයේ යෙදුණු උන්වහන්සේ දෙස් විදෙස්වල බොදු ජනතාවගේ මහත් ගෞරවාදරයට පත් වූ හිමිනමක් කියලායි සඳහන් කරන්නේ. විචිත්‍ර ධර්ම කතික ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේට අපි නිර්වාණ සම්පත්තිය මත්වේවායි ප්‍රාර්ථනා කරමු. ඒ වාර්තාවෙන් අනතුරුව විදේශ වාර්තාවකට අවධානය යොමු කරමු. රෝගීන් 100 ගණනක් දූෂණය කළ ප්‍රංශයේ ශල්‍ය වෛද්‍යවරයෙකුට 20 වසරක සිර දඬුවම්. වැඩිපුරම දූෂණය කර ඇත්තේ ළමා රෝගීන් කියලත් සඳහන් කරනවා. දශක දෙකකට වැඩි කාලයක් පුරා රෝගීන් 100 ගණනක් දූෂණය කිරීම හා ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ප්‍රංශ අධිකරණයක් විසින් ඉකුත් බදාදා 74 හැවිරිදි ළමා අපයෝජනකරුවෙකු ඌ හිටපු ශල්‍ය වෛද්‍යවරයෙකුට වසර 20ක සිර දඬුවමක් නියම කරන ලදී. ඔහුගෙන් දූෂණයට ලක්ව ඇති රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් ළමා රෝගීන් කියලායි සඳහන් වෙන්නේ. 74 හැවිරිදි ජොයල් ඉස්කුවානේට දඬුවම් නියම වී ඇත්තේ රටේ මෙතෙක් සිදු විශාලතම ළමා ලිංගික අපයෝජන නඩුව සම්බන්ධයෙන් කියලායි සඳහන් වෙන්නේ. ලංකාව විතරක් නෙමේ මේ වගේ අවාසනාවන්ත සිද්ධි යුරෝපේනුත් වාර්තා වෙන්නේ විදිහටයි. කාටත් මතක් කරන්න තියෙන්නේ ඔබේ දරුවා පරිස්සම් කරගන්න. අපේ දරුවෝ ඔබේ දරුවෝ විතරක්ම නෙමේ කාගේ වුණත් දරුවෙක් කියලා අපිට හිතන්න පුළුවන් නම් නේද මේ සියලු දේවල් වලට අපිට ඉතාමත් ලස්සන උත්තර හොයාගන්න පුළුවන්. මෙන්න මෙහෙමයි අදත් ජාතික පුවත් වාර්තා ඔබත් එක්ක බෙදා හදාගත්තේ කාටුන් විශේෂාංග ඉතුරුයි. අපි ඉක්මනට එකතු වෙමු කාටුන් විශේෂාංගයේ සමගින්. අද කාටුන් විශේෂාංගයට අවධානය නලින් ගැනයි මහින්දානන්ද ගැනයි කාටුන් තියෙනවා අපූරු. ඊට පෙර අපි අනිකුත් කාටුන් ටිකට අවධානය යොමු කරගෙන ඉමු. තුසිත ශ්‍යාමන්ගේ කෝචෝක්තුමා කාටුනයයි මේ
පොල් මිල යලිත් එළව පොල් පෙන්වයිලු නේද? එතකොට යාළුවා උත්තරේ දෙනවා පොල් ගෙඩියක් ඩොලර් එකයි කියලා අභිමාණයෙන් කියත හැකි යාළුවේ. එතකොට අනේද කියන්නේ පොල් ගෙඩියක් ඩොලර් එකයි. කාටද ආඩම්බර? අවධානය යොමු කරන්නේ අසංගිඳුනිල්ගේ පොලිටිකල් කාටූනෙට. රාජ්‍ය සේවය හොරගුහාවක් ලාල්කාන්ත කියනවා. හැබැයි ඒක අසංගිඳුනිල්ට පේන්නේ මෙච්චරයි. ඉනිමගෙන් නැගලා චන්ද මල්ල අරගෙන ඉනිමග පෙරලන ලාල්කාන්තව තමයි අසංගේ ඉඳුනිල්ට පේන්නේ. රාජ්‍ය සේවකයන්ගේ පිහිටෙන් කරමතින් ඇවිල්ලා රාජ්‍ය සේවකයන්ට හොරගුහාවක් කියන එක හරිද ලාල්කාන්ත? අසංගිඳුනිල් එහෙම තමයි අහන්නේ. අවධානය යොමු කරන්නේ අද ජනරාණි කාටූනෙට. සමහර වර්ජන හරිම අසාධාරණයි කියලා නලින්ද කියනවා. ඔන්න ඔහොම මහත්තයා පත්තරේ බලන ගමන් රාණිට කියද්දී රාණි දෙනවා හොඳ උත්තරයක් මහත්තයාට. අසාධාරණ උද්ඝෝෂණ ස්ථානය එහෙම කියලා තැනක් හදයිද දන්නේ නෑ. අර ගෝඨාභයගේ කාලේ උද්ඝෝෂණය කරන්න ස්ථානයක් හැදුවේ ඒ වගේ මෙතනදී අසාධාරණ උද්ඝෝෂණ ස්ථානය කියලා තැනක් හදයිද දන්නේ නෑ. ඒ වාර්තාවෙන් අනතුරු අපි අවධානය යොමු කරමු. ඒවා ඒ කාටූනේ අනතුරු අපි අවධානය යොමු කරමු දාස හපුලානගේ ස්වාරීස් මාත් එක්ක 40ක් හිරේ දාන්න හදනවා. විමල් වීරවංශ කියද්දී මෙන්න ස්වාරීස් අහනවා එතකොට සර් අලිබබා කවුද? එතකොට සර් අලිබබා කවුද? අවධානය යොමු කරන්නේ පංකජ ධෘවින්දගේ සරදම් කාටූනෙටයි. මහින්දානන්ද අවුරුදු 20කට හිරේ. එතකොට මෙන්න පංකජ සරදමත් දෙනවා පොහොර නැව කොයි හරියද සර්? පොහොර නැව කොයි හරියද? දෙයියෝ ඒකත් ආවොත් මහින්දානන්දට ඇපත් නෑ. අවධානය යොමු කරන්නේ ෆ්‍රයිඩේ බුලටන් ප්‍රියන්ති කොඩිප්පිලිගේ. ඇමතිලා වෙලා ගහමින් ලොකු කයිවාරු කරලා තියෙන වැඩ නම් හෙන ලාචෝරු බැහැලා හුලං කට්ටිය නොමැතිවවාරු දැන් ගනිනවා läගගෙන හිරගෙයි කූරු. දැන් ලගිනවා läගගෙන හිරගෙයි කූරු කියලයි සඳහන් කරන්නේ. අද දවසේ ඔන්ලයින් පත්තරේ අපි අවසන් කරන්නේත් මහින්දානන්ද නලින් ප්‍රනාන්දුලා උදාහරණයට අරගෙන මේ රැටියලගේ හැවිල්ලයි. කරන කලට හොරකම් සිත් සතොසේ ලැබෙන කලට දඬුවම් හිත දුකසේ වටහාගෙන දැන්වත් හැම සිතුසේ නොකරනු හොරකම් මැතුඳුනි පෙරසේ. අපිටත් කියන්න තියෙන මෙච්චරයි. හොරකමක් කරන්න හිත පහළ වෙනවා නම් මතක තියාගන්න රූප දෙකක් මහින්දානන්ද අලුත්ගමගේ නලින් ප්‍රනාන්දුයි තව රූප ටිකක් කමින් සූන් එක වෙනම කතාවක්. හොරකම් කරනවා නම් මතක තියාගන්න ඔය රූප දෙක වටහාගෙන දැන්වත් හැම සිතුසේ නොකරනු හොරකම් මැතිඳුනි පෙරසේ. එනම් ඔබ සැමට සුබ දවසක්. නැවතත් අපි හමුවෙමු සඳුදා දිනේදී. ඔබ සැමට ජයග්‍රාහී සතියන්තයක් උදා වේවා. ආයුබෝවන්. දවසේ පත්තරවල හොඳම නිවුස් ටික දැනගන්න ඔන්ලයින් පත්තරේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. Custom Tailors. Visit our showrooms in Pittugala and Talabatugoda.